Hello guys, welcome back my YouTube channel. වීඩියෝ එකේ මුලදී දැක්කා වගේ රීල්ස් 500කටත් වැඩිය හදන්නේ කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරමු. ඔයාට කොපි පේස්ට් කරන්න පුළුවන් නම් ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මොකද මම මේ වෙද්දිත් මේකට අදාළ මාස්ටර් ප්‍රොම්ප්ට් එක ඩිසයින් කරලා ඉවරයි. ඔයාලා YouTube reel channel එකක් නැත්නම් FB page එකක් වගේ කරගෙන යනවා නම් මේ වගේ reel අමතර income එකක් ගන්න හරිම වැදගත්. මොකද මේ වගේ viral niche වලට CM tool එක ටක් ගාලා active කරගන්න අපිට පුළුවන්. ඔයාට copy paste කරන්න පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා reel 500කට වැඩිය ගොඩ දාගන්න පුළුවන් හරිම ලේසියෙන්. step by step මම අද කියලා දෙන්නම් ඔයාට මේක කොහොමද කරන්න කියලා. ඔයාට ඒ වගේ මොනටයිසේෂන් channel එකකට එක දිගට එකම content එකේ reel දාගන්න තේරෙන්නේ නැත්නම් prompt එකක් design කරන්න තේරෙන්නේ නැත්නම් prompt එකක් හදාගන්න වීඩියෝ එකක් හදාගන්න ඉච්චර ලොකු කාලයක් යොදවන්න බැරි නම් ඔයා job එකක් කරනවා නම් නැත්නම් ඔයා යම් ඕනමකින් ඔයා busy කෙනෙක් නම් ඔයාට මේක තමයි වීඩියෝ එක. ඔයා මේක ඉවර වෙනකම් බලන්න ඔයාට අඩුම කාලෙකින් වීඩියෝ වැඩි ප්‍රමාණයක් create කරගන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ ටෙක් වීඩියෝස් ගොඩක් ගේනවා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට මේ වැඩේට ඕනි වෙන්නේ Google Flow හා ChatGPT විතරයි. මම මේ වෙද්දිත් master prompt එක create කරගෙන තියෙන්නේ. මම notepad එකේ එක save කරගත්තා. අපි යමු notepad එකට. notepad එකට මේ විදියට ගිහිල්ලා මේක copy කරගෙන ChatGPT එකට ඇවිල්ලා මේක paste කරලා enter button එක click කරන්න. prompt එක enter කරපු ගමන් ඔයාලට ideas 10ක් එනවා. ඊට පස්සේ ඔයාට මං thumbnail එකේ කිව්ව විදියට මේකේ videos 500ක් create කරගන්න පුළුවන් කියලා මං කිව්වනේ. reels 500ක්. මේකේ more කියලා ගැහුවට පස්සේ තව 10ක් එනවා. එහෙම දිගින් දිගට 10 10 ගන්න පුළුවන් ඔයාට more කියලා type කරාට පස්සේ. අපි type කරලා බලමු more කියලා. ඔන්න දැන් එයා තව 10ක් ක්‍රියේට් කරන්න පටන් ගත්තා. මම තුන්වෙනි පාර්ට්ටත් මෝ කියලා ටයිප් කරා. ඔන්න එයා දැන් 21 ඉඳන් 30 වෙනකන් කැටගරි තව 10ක් එයා ක්‍රියේට් කරලා තියෙන්නේ. මට මෙතන lap main board කියන එක නිකන් satisfied වගේ. මම ඒකේ නම්බර් එක මෙතන ටයිප් කරලා enter button එක click කරනවා. ඊට පස්සේ අපිට prompt එකක් clean prompt එකක් දෙනවා full. ඔන්න ක්‍රියේට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තියෙන්නේ අපිට මේ prompt එක copy කරගෙන ගිහිල්ලා Google Flow එකට දෙන්න. ඔන්න දැන් Google Flow එක මම open කරගෙන අපි copy කරගත්ත link එක Google Flow එකට enter කරනවා. හරි මේකට ඔයා හදාගන්න ඕනේ settings ටික තමයි video කියන එක ඒ වගේම ingredients 9.16 ratio එක Omni Flash කියන එක මතක් කරලා on කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන duration එක 10 second දාගෙන one video එකක් create කරන්න. credit 15ක් යනවා ඒකට. ඊට පස්සේ මේක generate වෙන්න දෙන්න. video එක generate වෙන්න පටන්ගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද video එක එන්නේ කියලා. ඒ වගේම මම අර මීට කලින් video එකක කියලා තියෙනවා මම පාවිච්චි කරන පුංචි trick එකක්. මේ විදිහට වීඩියෝ එක ක්‍රියේට් වෙද්දි සමහර විට errors එනවා. එතකොට අපි මේ වීඩියෝ එකේ download වෙන percentage එක පෙන්වන icon එක උඩ click කරාම අපිට මේ වීඩියෝ එකේ error එකක් නැතුවම generate කරගන්න හැකියාව තියෙනවා. අපි හදාගත්ත prompt එකට අදාළ reel එක දැන් create වෙලා ඉවරයි. මම මෙතන මේක downloads ගිහිල්ලා 1080p quality එකෙන් download කරගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද වීඩියෝ එකේ quality එක කියලා. තව පාරක් වීඩියෝ එක ප්ලේ කරලා බලමු. හරි මම ඔයාලට තව එක වීඩියෝ එකක් ක්‍රියේට් කරලා පෙන්නන්නම් මේකෙන්. ආයෙත් ඔයා notepad එකට ගිහිල්ලා copy කරගෙන මේ master prompt එක ඊට පස්සේ ඔයා ChatGPT එකට ගිහිල්ලා මේක paste කරන්න. ඊට පස්සේ enter button එක දෙන්න. ඊට පස්සේ ආ 10 topics දෙනවා මෙතන. මම මෙතන මට satisfied එකක් ගන්නම්. මට නිකන් මෙතන interesting
DSLR කැමරා කියන එක. මම ඒක number 6 එක ක්ලික් කරලා enter button එක ක්ලික් කරා. ඔන්න දැන් එයා prompt එක අපිට දුන්නා. මේක copy කරගෙන ඔයා ආයෙත් flow එකට ගිහිල්ලා මේක paste කරන්න. මේ කලින් settings ටිකම තියලා ඔයා එක click එකකින් මේක generate වෙන්න දෙන්න. අපි බලමු මේ වීඩියෝ එකත් කොහොමද දෙන්නේ කියලා. වීඩියෝ එක generate වෙලා තින්නේ. අපි downloads කරලා 1080p quality එකෙන් play කරලා බලමු ඉස්සෙල්ලා වගේ. තවත් පුංචි අමතර මතක් කිරීමක්. ඔයාලට Google Flow account මිලදී ගන්න ඕන නම් මගේ පහළ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. මම ඔයාලට ඒකත් ටග් ගාලා කරලා දෙන්නම්. මං thumbnail එකේ කිව්වා වගේ ඔයාට අඩු කාලයකින් වැඩි reels ප්‍රමාණයක් මේකෙන් create කරගන්න පුළුවන්. මම මහන්සි වෙලා මේ master prompt එක හදලා තින්නේ ඔයාලා වෙනුවෙන්මයි. මම මේකේ පහළ group එකක් pin කරලා තියන්නම් description එකේ WhatsApp group committee එකක්. ඔයා ඒකට join වෙලා පළවෙනියටම pin කරලා තියෙන PDF එක open කරාම ඔයාට master prompt එක ගන්න පුළුවන්. මේ වීඩියෝ එක මම මෙතනින් end කරනවා. ඉස්සරහට තව ඔයාලට මොන වගේ වීඩියෝස්ද ගේන්න ඕනි කියලා පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව නොදන්න යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. good luck. වීඩියෝ බලන 90%ක්ම තාම channel එක subscribe කරලා නැහැ. channel එක grow කරගන්න subscribe කරලා පුංචි help එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.